ඔයා දන්නවද ලෝකෙ මිලියන ගණනක් මිනිස්සු YouTube ප්‍රීමියම් වලට මාසෙකට ලොකු මුදලක් ගෙවනවා. ඒ මොකටද? වීඩියෝ එකක් ප්ලේ වෙද්දි වෙන ඇප් එකක් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ෆෝන් එක ලොක් කරලත් සින්දුවක් අහන්න. ඇත්තටම මේ වැඩේ කරන්න සල්ලියක් වියදම් කරන්න ඕනද? නැත්නම් අපේ අතේ තියෙන සාමාන්‍ය ෆෝන් එකෙන්ම කිසිම ගෙවීමක් නැතුව මේ ප්‍රීමියම් පහසුකම ගන්න රහස් ක්‍රමයක් තියෙනවද? අද මම ඔයාලට පෙන්වන්න යන්නේ YouTube සමාගම අපිට කෙලින්ම කියන්නේ නැති හැබැයි ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුළුවන් රහස් ක්‍රමයක්. ඔයාලත් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඇති. සින්දුවක් අහන ගමන් WhatsApp එකේ මැසේජ් එකක් බලන්න ගියොත් සින්දුව නතර වෙනවා. සින්දුවක් අහගෙන නිින්දට යන්න ෆෝන් එක ලොක් කරොත් සින්දුව නතර වෙනවා. මේක හරිම කරදරයක් නේද? දැන් මම ඔයාලට පියවරෙන් පියවර කියලා දෙන්නම් කිසිම ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්නේ නැතුව ඔයාලගේ Chrome browser එක විතරක් පාවිච්චි කරලා කොහොමද YouTube එක පසුබිමෙන් ප්ලේ කරන්න කියලා. ඇත්තකම මේක මැජික් එකක් වගේ වැඩක්. පියවර ටිකට යන්න කලින් පොඩි දෙයක්. මේ වීඩියෝ එකේ මම කියලා දෙන ක්‍රමය ඔයාට ප්‍රයෝජනවත් වුණොත් අපේ channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ එක subscribe එකක් පවා මට ගොඩාක් වටිනවා. හරි. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව වැඩේට බහිමු. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google Chrome browser එක open කරගන්න. දැන් මේකේ youtube.com කියලා search කරලා web අඩවියට යන්න. දැන් ඔයාලට අවශ්‍ය වීඩියෝ එක හෝ සින්දුව තෝරගෙන play කරන්න. ඊට පස්සේ Chrome browser එකේ දකුණු පැත්තේ ඉහළ තියෙන තිත් තුන touch කරලා ඒකේ තියෙන desktop site කියන තේරීම උඩ හරි ලකුණක් දාන්න. දැන් ඔයාලගේ ෆෝන් එකේ YouTube එක පේන්නේ පරිගණකයක පේන විදිහටයි. දැන් වීඩියෝ එක ප්ලේ වෙන්න ඇරලා කෙලින්ම ෆෝන් එකේ ඕම් ස්ක්‍රීන් එකට එන්න. ඒ වෙලාවේ වීඩියෝ එක නතර වෙයි. කලබල වෙන්න එපා. දැන් ඔයාලගේ ෆෝන් එකේ උඩින් තියෙන notification bar එක පල්ලෙහාට අදින්න. එතන ඔයාලට පෙනී අර නතර වුණු වීඩියෝ එකේ play button එක. ඒක ටැප් කරන්න. දැන් ඉතින් සල්ලි දීලා ප්‍රීමියම් ගන්න කලින් මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. ඔයාට මේක වැඩ කළා නම් පහලින් අදහසක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා තාක්ෂණික රහස් දැනගන්න අපේ channel එක අදම subscribe කරන්න.